කැමති නැද්ද ඔයා? අයියෝ මං කිව්වනේ ඔයාට මං කිව්වනේ. බලන්නකෝ යා කියන දේවල් අහන්නේනේ. පොඩ්ඩක් වටේ කරලා ඕ යන් පාන්දරි ඔයාලට කියන්න කලින් මට එකක් තියෙනවා. මම ඔය ගණිතයේ මේ උඩින් මකුලා මොහොනේ කරන්න බඩු ටික පොඩ්ඩක් මේ හදාගෙන හිටියේ. බලමු මම පොඩ්ඩක් එකපාරක් try කරලා බලමු තාම ඉන්නේ කියලා. ඕ යානේ අලි වැඩි අලි ඉන්න මේ ආකාරයට දැක්කනේ. අයියෝ ඔයාට මොකද්ද උනේ මකුලු? හැබැයි ඔයගොල්ලෝ මෙයාගේ ඇඟේ නම් එහෙම ගෑවෙන්න යන්න එපා. අනිත් එක මෙයා මෙහෙම ඉන්නේ තප්පර කීපයයි. කියන්නේ හැබැයි ඔයා මෙහෙම බලාගෙන හිටියොත් නම් එයා එහෙම යන්නේ. හැබැයි ඔයා පොඩ්ඩක් අප්පොට නෑ අම්මට කියන්නේ කෑව නේද? මේවා මාර වැඩනේ. මේ සමාජයේ දෙවෙනි ප්‍රශ්නේ කවුද මේවට උත්තර දෙන්නේ? ඉතින් අද ග්‍රැනී වීඩියෝ ඉවර කරන්න හදන්නේ. හරි ඉතින් අද අපි ඉවර කරන්න කලින් පොඩ්ඩක් ග්‍රැනී ගෙන්නගෙන පොඩ්ඩක් බලමු. ග්‍රැනී මේක තමයි අද මගේ සුන්දර කින්දර අවසානය. ග්‍රැනී ඉක්මනට ඔයා එන්න. ඉතින් අද මම ඔයාලන්ට කියලා දුන්නේ අර උඩ තට්ටුවේ ඉන්න මකුලාව මෝහනය කරන හැටි. කලින් මම වීඩියෝ එකක් ගෙනාවා ග්‍රැනීව මෝහනය කරන හැටි. ඉතින් යෝ බෙස්සා ඔයාලනේ ඒ ග්‍රැනී මම මෙහෙ ග්‍රැනියෝ මෙන්න මෙහෙට එනවා. මෙහෙ මම ඉන්නේ. ඉන්න. හරි ඔන්න මම ඇඳයට ගියා. දැන් ඔයා මම බයි කරන්න. ඒක කරන්නේ නැද්ද? මම බයි කරේ. දානවා කියලා මෙහෙමත් ගහනවා දායි නිදා ගන්නම ගැහුවා. හරි ඉතින් फ्रेंड्स අදට මම මේක ඉවර කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අදට මං ගිහින් ඉන්නම්. subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් මං අදට යනවා. bye bye හැමෝටම bye. මං යනවා. bye